අපිට සාමාන්‍ය පෙළ O level ගණිතයේ පේපර් එකේ O level ගණිතයේ පේපර් එකේ එක පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න පහක් එනවා. විභගත රචනා අනිවාර්ය ප්‍රශ්න පහක් එනවා. ওই ප්‍රශ්න පහෙන් පළවෙනි ප්‍රශ්නේ භාග ප්‍රශ්නය කතා කරලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නය කතා කරලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ අපිට වර්ගඵලය පරිමිතිය ඇසුරින්. වර්ගඵලය පරිමිතිය ඇසුරින්. අපි එහෙනම් ඉස්සරවම බලමු මොකද්ද මේ වර්ගඵලය කියන්නේ මොකද්ද මේ පරිමිතිය කියන්නේ බලමු. මොකද්ද මේ වර්ගඵලය කියන්නේ මොකද්ද මේ පරිමිතිය කියන්නේ කියලා බලමු. හරි. මෙන්න මේ වගේ හැඩයක් ගත්තොත් එහෙම. මේ වගේ හැඩයක් ගත්තාම මේක ඇවිල්ලා සංවෘත තල රූපයක්. සංවෘත තල රූපයක්. මොකද්ද මේ සංවෘත තල රූපයක් කියන්නේ? සංවෘත තල රූපයක් කියන්නේ මේක මෙන්න මේ ඇඳලා තියෙන හැඩය වටේටම වට වෙලා කොහෙන්වත් එළියට විවෘත වෙලා නැහැ නේද? එළියට විවෘත වෙලා නැහැ. මෙතනින් පටන් ගත්තාම කොහොම වටේටම ගිහිල්ලා ආයෙත් එතනින්ම ඉවරලා තියෙනවා. එළියට විවෘත වෙලා නැහැ. ඔන්න ඔය වගේ එකට කියනවා අපි සංවෘත රූපයක් කියලා. ඔය වගේ එකට කියනවා සංවෘත රූපයක් කියලා. මේක ඇඳලා තියෙන්නේ එක තලයක් මත. දිගකුයි පළලකුයි විතරයි තියෙන්නේ. මේකේ උසක් නැහැ. මේක 2D shape එකක්. 2D හැඩතලයක්. එහෙනම් මේකට අපි කියනවා සංවෘත තල රූපයක් කියලා. සංවෘත තල රූපයක් කියලා කියනවා. හරි. සංවෘත තල රූපයක වර්ගඵලයයි පරිමිතියයි හොයන්නේ කොහොමද? වර්ගඵලයයි පරිමිතියයි කියන්නේ මොකක්ද කියලා බලමු. පරිමිතිය කියන්නේ මෙන්න මේ සංවෘත තල රූපයේ මෙතනින් මෙන්න මේ එක තැනකින් පටන් ගත්තාම මේ විදිහට වටේටම දිග මැනගෙන එන්න පුළුවන්. වටේටම දිග මැනගෙන එන්න පුළුවන්. ඔය විදිහට වටේටම දිග මැනගෙන එද්දී මෙන්න මේ වටේ දිගක් එනවනේ. වටේ යම්කිසි දිගක් එනවා. හිතන්න සෙන්ටිමීටර් 5යි කියලා. සෙන්ටිමීටර් 5ක දිගක් එනවා. ඔන්න ඔය වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා කියනවා. වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා කියනවා. සංවෘත තල රූපයක වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. හරිනේ එහෙනම් පරිමිතිය කියන්නේ මොකක්ද අහුවොත් එහෙම සංවෘත තල රූපයක වටේ දිග පරිමිතිය කියලා කියනවා. සංවෘත තල රූපයක වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. මොකද්ද මේ වර්ගඵලය කියන්නේ? වර්ගඵලය කියන්නේ මෙන්න මේ සංවෘත තල රූපයේ මතු පිට පෘෂ්ඨයේ යම්කිසි ඉඩක් තියෙනවා. මතු පිට පෘෂ්ඨයේ යම්කිසි ඉඩක් තියෙනවා. ඔන්න ඔය ඉඩට අපි කියනවා මෙන්න මේ මතු පිට පෘෂ්ඨය ගත්තාම මේ පෘෂ්ඨයේ මේ ඉඩක් තියෙනවා. ඔන්න ඔය ඉඩට අපි කියනවා වර්ගඵලය කියලා. මතු පිට පෘෂ්ඨයේ ඇති ඉඩට අපි කියනවා වර්ගඵලය කියලා කියනවා. එහෙනම් කවුරු හරි වර්ගඵලය කියන්නේ මොකක්ද ඇහුවොත් එහෙම අපිට කිව්ව හැකි සංවෘත තල රූපයක මතු පිට පෘෂ්ඨයේ ඇති ඉඩ වර්ගඵලය කියලා හඳුන්වනවා කියලා කියන්න පුළුවන්. හරි. සංවෘත තල රූපයක මතු පිට පෘෂ්ඨයේ ඇති ඉඩ වර්ගඵලය කියලා හඳුන්වනවා. එහෙනම් පරිමිතිය කියන්නේ මොකක්ද කියලායි වර්ගඵලය කියන්නේ මොකක්ද කියලායි දැන් අපි දන්නවා. පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිග. වර්ගඵලය කියන්නේ සංවෘත තල රූපයක මතු පිට පෘෂ්ඨයේ ඇති ඉඩ. හරි නේද? එහෙනම් මෙන්න මේ දෙක පරිමිතියයි වර්ගඵලයයි හොයන්න විශේෂ ජ්‍යාමිතික හැඩ කිහිපයකට විශේෂ සමීකරණ ටිකක් තියෙනවා. ඔය සමීකරණ ටික අපි අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ. ඔය සමීකරණ ටික ඇසුරෙන් ප්‍රශ්න අහනවාමයි. හරිද? එහෙනම් අපි මේ ඉස්සරව මේ සමීකරණ මොනවද කියලා බලමු. පළවෙනි සමීකරණය සමචතුරස්‍රය. පළවෙනි ජ්‍යාමිතික හැඩය සමචතුරස්‍රය. බලන්න සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න අපිට දාන්න පුළුවන් සමීකරණ තමයි දිග වැඩි කිරීම පළල.
මෙන්න මේ දිග. මෙන්න මේ දිග වගේ මෙන්න මේ ඔහොමම යම්කිසි පළලක් තියෙනවා නේද? එහෙනම් අපිට සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන් දිග වැඩි කිරීම පළලෙන්. හරිනේ? දිග වැඩි කිරීම පළලෙන් සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. සමචතුරාශ්‍රයේ දිගයි පළලයි දෙකම එකයිනේ. මේක A නම් මේකත් A. එහෙනම් මට සමචතුරාශ්‍රයේ වර්ගඵලය ලියුව හැකි දිග වැඩි කිරීම පළල දිග A වැඩි කිරීම පළල A. A වැඩි කිරීම A කියලා ලියුව හැකි. මේක තවත් කෙටි කරලා ඕන ලියුව හැකි A ගේ වර්ගය කියලා. A ගේ වර්ගය කියන්නේ A වැඩි කිරීම A කියන එකම තමයි. හරි නේද? ඊට පස්සේ පරිමිතිය හොයද්දී පරිමිතිය මට ගන්න වෙන්නේ වටේ දිගනේ. පැත්තක දිග එකතු කරන්න වෙනවා. මෙන්න මේ පැත්තේ දිග එකතු කරන්න වෙනවා. මේ පැත්තේ දිගට එකතු කරන්න වෙනවා. මේ පැත්තේ දිග එකතු කරන්න වෙනවා. මේ පැත්තේ දිග. එන්නේ A ධන A නේද? A ධන මට ලිව්ව හැකි මේක 4ක් A කියලා කෙලින්ම ලිව්ව හැකි. 4ක් A කියලා ලිව්ව හැකි. මේ තියෙන්නේ. එහෙනම් සමචතුරාශ්‍රයේ වර්ගඵලයේ එන්නේ A වැඩි කිරීම A පරිමිතියේ එන්නේ 4ක් A. A කියේ මොකද්ද? දිග. සමචතුරාශ්‍රයේ දිග තමයි A කියලා ගත්තේ. හරි. ඊට පස්සේ ඍජු කෝණ ආශ්‍රය. ඍජු කෝණ ආශ්‍රය ගත්තාම ඍජු කෝණ ආශ්‍රය තියෙනවා සම්මුඛ පාද දිගින් සමානයි කියලා එකක්. සම්මුඛ පාද දිගින් සමානයි. එහෙනම් මෙන්න මේ පාදය A නම් මේ පාදයත් Aම තමයි. මෙන්න මේ පාදය B නම් මේ පාදයත් Bම තමයි. වර්ගඵලය හොයන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයත් වර්ගඵලය හෙව්ව හැකි. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හෙව්ව හැකි දිග වැඩි කිරීම පළලෙන්. හරි නේද? දිග වැඩි කිරීම පළලෙන් ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. දිග A නම් පළල B නම් වර්ගඵලය ලිව්ව හැකි A වැඩි කිරීම B කියලා. හරි නේද? ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය හොයද්දී බලන්න වටේ දිගවල ටික එකතු කරොත් එහෙම එනවා A ධන B ධන A ධන B කියලා. A ධන B ධන A ධන B කියලා එකක් එනවා. එහෙනම් A ධන A කියන්නේ 2ක් A. A ධන A කියන්නේ 2ක් A. B ධන B කියන්නේ 2ක් B. මෙතන 2 එළියට ගත්තට පස්සේ ඉතුරු වෙනවා A ධන B කියලා. දෙවතාවක් A ධන B කියලා ඉතුරු වෙනවා. එහෙනම් ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය ලිව්ව හැකි දෙවතාවක් A ධන B කියලා. මෙන්න මේ සමීකරණ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. වර්ගඵලයේ එන්නේ A වැඩි කිරීම B, පරිමිතියේ එන්නේ දෙවතාවක් A ධන B කියලා. ඊට පස්සේ ත්‍රිකෝණය ගත්තාම ත්‍රිකෝණයේ පරිමිතිය නම් හොයන්න ලේසි. මෙන්න මේ පාද තුනේ එකතුව. මේක A කියලා ගත්තොත් මේක B නම් මේක C නම් A ධන B ධන C කියලා එකපාරම පාද තුනේ දිග දන්නවා නම් පරිමිතිය ගන්න පුළුවන්. වර්ගඵලය ගනිද්දී භාගය වැඩි කිරීම මෙන්න මේ ආධාරක පාදයේ දිග. ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උසින් එන්න ඕනේ. භාගය වැඩි කිරීම ආධාරක පාදයේ දිග වැඩි කිරීම ලම්බ උස. හරි නේද? මෙන්න මේ ආධාරක පාදය B කියලා මම මෙන්න මේක ගත්තොත් එහෙම. මෙන්න මේක තමයි ආධාරක පාදය කියලා ගත්තොත්. එහෙනම් ලම්බ උස එන්නේ මෙතන ඉඳන් මෙන්න මෙතන තියෙන ලම්බ උස. හරි නේද? මෙතන ඉඳන් මෙතන තියෙන ලම්බ උස. අපි ගන්න ආධාරක පාදයට අනුව ලම්බ උස වෙනස් වෙනවා. කොහොම හරි ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ භාගය වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින්. ඊට පස්සේ ත්‍රිපීසියම විශේෂ ලක්ෂණයක් තියෙනවා. පාද දෙකක් සමාන්තරයි. පාද දෙකක් විතරක් සමාන්තරයි. මෙන්න මේ පාදයට මේ පාදය සමාන්තරයි. එහෙනම් ඔන්න ඔය සමාන්තර පාද දෙකේ දිග දන්නවනම් අපිට වර්ගඵලය ලියව හැකි භාගය වැඩි කිරීම A ධන B. A ධන B කියන්නේ සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස කියන්නේ මෙන්න මේ සමාන්තර පාද දෙක අතර පරතරයට තමයි ලම්බ උස කියලා කියන්නේ. හරි නේද? ලම්බ උස. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උසින් වර්ගඵලය ලියන්න පුළුවන්. මේ වගේ එක පරිමිතිය ඉතින් වටේම දිග දැනගෙන ඉන්න ඕනේ. A ධන B ධන C ධන D කියලා ලිව්ව හැකි. හරි නේද? වර්ගඵලයේ සමීකරණ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උස.
භාගය වැඩි කිරීම a ධන b වැඩි කිරීම h කියලා මතක තියාගන්න ඉන්න ඕනේ. ඊට පස්සේ සමාන්තර ආශ්‍රය. සමාන්තර ආශ්‍රය ගත්තාම සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද දිගින් සමානයි සමාන්තරයි. සම්මුඛ පාද කියන්නේ මෙන්න මේ පාදයට මේ පාදය සමාන්තරයි සමානයි. මෙන්න මේ පාදයට මේ පාදය සමානයි සමාන්තරයි. මේ පාද දෙක සමානයි සමාන්තරයි. මේක ගත්තාම පරිමිතිය හොයද්දී නම් මේ දිගවල හතර දැනගෙන ඉන්න ඕනේ. මේක B නම් මේක A නම් මේකත් B මේකත් A. අර ත්‍රිකෝණාශ්‍රය ගත්තා වගේම දෙකක් A ධන B කියන ගන්න පුළුවන්. වර්ගඵලය හොයද්දී මෙන්න මේක ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස කියන සමීකරණය ගන්න ඕනේ. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස කියන සමීකරණය ගන්න ඕනේ. හරි නේද? මෙන්න මේ සමාන්තර ආශ්‍රයත් මෙහෙම කතාවක් තියෙනවා. සමාන්තර ආශ්‍රය මෙන්න මේක ආධාරක පාදයේ විදිහට ගත්ත කියනකො. ඔන්න ඕක ආධාරක පාදයේ විදිහට ගත්තා. එහෙනම් ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස කියලා ගද්දි ලම්බ උස ගන්නෙ මෙන්න මේ උස. මෙන්න මේ ආධාරක පාදයේ ඉඳන් ගන්න ලම්බ උස තමයි ගන්න ඕනේ. හරි නේද? ආධාරක පාදයේ ඉඳන් ගන්න ලම්බ උස තමයි ගන්න ඕනේ. එහෙනම් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස කියන එකෙන්. ඊට පස්සේ වෘත්තය. වෘත්තයක් ගත්තාම අපිට වර්ගඵලයේ පරිමිතිය දෙකට විශේෂ සමීකරණ දෙකක් තියෙනවා. වෘත්තයේ දැනගෙන ඉන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම අරය කියන එක. අරය කියන එක. අරය කියන්නේ මොකද්ද? අරය කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ සිට පරිධියට අඳිනු ලබන රේඛාව. වෘත්තයේ කේන්ද්‍රයේ සිට පරිධියට අඳිනු ලබන රේඛාව අරය කියලා කියනවා. හරි නේද? වෘත්තයේ කේන්ද්‍රයේ සිට පරිධියට අඳිනු ලබන රේඛාව අරය කියලා කියනවා. ඔය අරය තනින් තැනට වෙනස් වෙනවද? ඔය වගේ අරයන් 3ක් 4ක් ගත්තොත් එහෙම හැමතැනම අරය R වෙනස් වෙන්නේ නැහැ. එතකොට වෘත්තයේ වර්ගඵලය ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. 5R වර්ගය. මොකද්ද ඔය 5R වර්ගය කියන්නේ? 5 කියන්නේ O level නම් 22 බෙදීම 7 කියලා ගන්න කියනවා. 22 බෙදීම 7. R කියන්නේ R වර්ගය කියන්නේ R වැඩි කිරීම R කියන එක. 5 වැඩි කිරීම R වැඩි කිරීම R කියන එක තමයි 5R වර්ගය කියන්නේ. හරි නේද? 5 වැඩි කිරීම R වැඩි කිරීම R කියන එක. පරිමිතිය කියන්නේ පරිමිතිය හොයන්න පුළුවන් 2 5R දෙකක් 5R ගෙන්. දෙක වැඩි කිරීම 5 වැඩි කිරීම R. R කියලා අරන් තියන්නේ අරය. වෘත්තයේ වර්ගඵලයයි පරිමිතියයි මෙන්න මේ සමීකරණ දෙක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ. ওই සමීකරණ දෙක පටලන්න බෑ. මේක මේකට දාලා මේක උඩේකට දාන්න බෑ. අනිවාර්යෙන් දෙක වෙන වෙනම මතක තියෙන්න ඕනේ. වෘත්තයේ වර්ගඵලය 5R වර්ගය, වෘත්තයේ පරිමිතිය දෙකක් 5R. හරිනේ. ඊට පස්සේ කේන්ද්‍ර ඛණ්ඩය. කේන්ද්‍ර ඛණ්ඩය. කේන්ද්‍ර ඛණ්ඩයක් කියන්නේ වෘත්තයක් අරගෙන ඔන්න ඔය වෘත්තයේ අරයන් දෙකකට හා ඡාප කොටසකට සීමා වන ප්‍රදේශය. මෙන්න මේ අරයන් දෙකකට හා ඡාප කොටසකට සීමා වන ප්‍රදේශය අපිට කියනවා වෘත්ත ඛණ්ඩය කියලා කියනවා. අරයන් දෙකකට හා ඡාප කොටසකට සීමා වන ප්‍රදේශය කේන්ද්‍ර ඛණ්ඩය කියලා කියනවා. මේ තියෙන්නේ මේකත් අරයක් මේකත් අරයක්. මෙන්න මේක ඡාප දිග. ඡාප කොටසක්. ඡාප කොටසක් කියන්නේ මොකද්ද? වෘත්තයේම කොටසක්. වෘත්තයේම කොටසකට තමයි ඡාප කොටසක් කියලා කියන්නේ. මෙන්න මේ θීටා කියලා තියෙන්නේ මොකද්ද? θීටා කියන්නේ මෙන්න මේ අරයන් දෙක අතර කෝණය. නැත්තම් කේන්ද්‍ර කෝණය. මෙන්න මේ ඡාප කොටසේ කේන්ද්‍ර කෝණය තමයි මම මේ θීටා කියලා අරන් තියෙන්නේ. හරිනේ? එහෙනම් මෙන්න මේකේ වර්ගඵලය. අපි මෙන්න මේ ඡාප කේන්ද්‍ර ඛණ්ඩය හදාගත්තේ මුළු රවුමකින් කොටසක් අරගෙන. එහෙනම් සමීකරණෙත් එහෙමම තමයි. 5R කියන සමීකරණය. මොකද්ද? වෘත්තයේ වර්ගඵලය. මේ තියෙන වෘත්තයේ වර්ගඵලය. ඔය තියෙන වෘත්තයේ වර්ගඵලය නේද? එහෙනම් වෘත්තයේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ θීටා බෙදීම 360න්. θීටා බෙදීම 360න් වැඩි කරන්න ඕනේ. θීටා කියන්නේ මොකද්ද මං කිව්වා? කේන්ද්‍ර කෝණය.
මෙන්න මේ අරයන් දෙක අතර පිහිටන කෝණය තමයි θ බෙදීම 360ක් කියලා කියන්නේ. ඊට පස්සේ පරිමිතිය හොයාගන්න කලින් මෙන්න මේ ඡාප දිග හොයාගන්න බෑ. ඡාප දිගට අරයන් දෙකක් r එකතු කරා නම් පරිමිතිය එනවා. ඡාප දිග හෙව්ව හැකි 2ක් phi r කියන්නේ මොකද්ද? වෘත්තයේ පරිමිතිය. ඒ කියන්නේ සම්පූර්ණම වෘත්තයේ පරිමිතිය. සම්පූර්ණ වෘත්තයේ වටේ දිග තමයි 2ක් phi r කියන්නේ. ඕකෙන් θ බෙදීම 360න් වැඩි කරාම මෙන්න මේ ඡාප දිග එනවා. ඔය ඡාප දිගට 2ක් r එකතු කරාම මෙන්න මේ කේන්ද්‍ර ඛණ්ඩයේ පරිමිතිය හොයාගන්න පුළුවන්. ඡාප දිගට 2ක් r හොයාගත්තාම මේ එළියල් දෙන මොකද්ද? 2 phi r වැඩි කිරීම 2ක් phi r වැඩි කිරීම θ බෙදීම 360 කියන්නේ මෙන්න මේ ඡාප දිගේ පරිමිතිය. නැත්නම් ඡාප දිග තමයි මේ ලියලා තියෙන්නේ. හරි නේද? ඔන්න ඔය සමීකරණ ටික අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්නම ඕනේ. ඔය සමීකරණ ටික අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්නම ඕනේ. ඔය සමීකරණ ටික බලාගන්න. වර්ගඵලයේ පරිමිතිය. අය පාරක් මතක් කරන්න යන්නේ. වර්ගඵලයේ පරිමිතිය කිව්වහම අපි බලමු ඉස්සරවම පරිමිතිය කියන්නේ මොකද්ද කියලා. පරිමිතිය කියන්නේ සංවෘත තල රූපයක වටේ දිග කියලා පැහැදිලි කරා. සංවෘත තල රූපයක වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. වර්ගඵලය කියන්නේ සංවෘත තල රූපයක ඇතුලේ මතුපිට පෘෂ්ඨයේ ඉඩ තමයි වර්ගඵලය කියන්නේ. ඊට පස්සේ සමහර ජ්‍යාමිතික හැඩවලට වර්ගඵලයේ පරිමිතිය හොයාගන්න සමීකරණ තියෙනවා. එහෙම හොයද්දි මෙන්න මේක. සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම පළලෙන්. දිග a නම් පළල a නම් a වැඩි කිරීම a. පරිමිතිය ලියුව හැකි 4ක් a කියන එකෙන්. 4ක් a කියන එකෙන් පරිමිතිය ලියුව හැකි. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ දිග වැඩි කිරීම පළලෙන්. දිග කියන්නේ a, පළල කියන්නේ b, a වැඩි කිරීම b. පරිමිතිය හෙව්ව හැකි දෙවතාවක් a ධන b කියන එකෙන්. ත්‍රිකෝණයේ වර්ගඵලය ලියුව හැකි භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. භාගයේ වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින්. ත්‍රිපීසියමේ වර්ගඵලය ලියුව හැකි භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උසින්. භාගයේ වැඩි කිරීම සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ උසින්. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය ලියුව හැකි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින්. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස කියන එකෙන්. ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසින්. වෘත්තයේ වර්ගඵලය ලියුව හැකි phi r වර්ගය පරිමිතිය ලියුව හැකි 2ක් phi r. phi r වර්ගයයි 2ක් phi r කියන එකෙන්. phi r වර්ගය 2ක් phi r කියන එකෙන්. ඊට පස්සේ කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය ලියන්න පුළුවන් phi r වර්ගය කියන එක θ බෙදීම 360න් වැඩි කළා. θ බෙදීම 360න් වැඩි කළා. පරිමිතිය ලියුව හැකි 2 phi r 2ක් phi r කියන එක θ බෙදීම 360න් වැඩි කරාම මෙන්න මේ ඡාප දිග එනවා. ඕකට 2ක් r කියන එක. ඒ කියන්නේ මෙන්න මේ අරයයි එකතු කරාම සම්පූර්ණ ඡාප කොටසේ නැත්නම් සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය එනවා. හරි නේද? එහෙනම් වර්ගඵලයේ පරිමිතිය අනිවාර්යෙන් ඔය සූත්‍ර ටික මතක තියෙන්න ඕනේ. ඔය සූත්‍ර ටික මතක තිබ්බොත් ඊට අදාළ ගානේ මෙන්න මේ ගානේ විභාගත රචනා ප්‍රශ්නයක් එන්නේ ලකුණු 10ක් එනවා. ওই ලකුණු 10 ගන්න එක කිසිම අවුලක් නැහැ. හරි නේද? ඔය ලකුණු 10 ගන්න එක අවුලක් නැහැ. මෙන්න මේ සමීකරණ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. ඊට පස්සේ අපි ගණන් කරලා ගණන් ටිකක් හදලා බලමු.